හෙලෝ අද අපි හදමු රසම රස පැන්කේක් එකක්. මම මේකට මුලින්ම පිටි දානවා. මේ ගොඩක්ම ලේසි රෙසිපි එකක්. ඊට පස්සේ ලුණු ටිකක්, කහ ටිකක්, ඊට පස්සේ හොඳට මේක අනාගෙන වතුර ටික ටික දාලා දුක්ඛ බැටර් එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේක බ්ලෙන්ඩර් එකට දාලා මම මේක හොඳට මික්ස් කරගන්නවා. මේක අතින් උනත් ගන්න පුළුවන්. දෙන්නෙන් එකකින් ගත්තාම හොඳට කැටි හිටි නැතේන හොඳට බ්ලෙන්ඩර් වෙලා එනවා. ඊට පස්සේ මෙහෙම වාජනයකට දාලා වාජනයක් ලෙපේ තියලා අපි සීනි ටික හොඳ පදමට හදා ගන්න යන්නේ. ඊට පස්සේ මේ විදිහට සීනි ටික දාලා මෙන්න මේ මුද්‍රකට හැදි ගාලා ගන්න. ඊට පස්සේ ගොඩක් ගින්දර වැඩි කරන්න එපා. කළු වුණොත් තිත්ත රහයි. මේ විදිහට ඊට පස්සේ පොල් ටිකක් දාලා හොඳට කලවම් කරලා ගන්න. මේ විදිහට හොඳට හැඳිගාලා ගන්න. ගොඩක් තෙත හිඳෙන්න දෙන්න එපා පැණි පොල් එකේ. ඊට පස්සේ මෙහෙම වාජනයක් ලෙපේ තියලා මගේ පෑන්කේක් ටික ඔන්න මම හදන ගම. මෙන්න මෙහෙම තමයි මම පෑන්කේක් හදන්නේ. ඊට පස්සේ පෑන්කේක් මෙහෙම තියලා පොල් පැණි දාලා හොඳට ලස්සනට උතා ගන්න. ඔන්න මගේ ලස්සන පෑන්කේක් ටික හරි. මේ වගේ තව ලස්සන වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. bye.